හරි සුබ දවසක් ළමයි. එතකොට මේ වීඩියෝ එක දාන්නේ අපේ මාස 6න් ෆිසික්ස් සිලබස් එක ඉවර කරන මැජික් රිවිෂන් ක්ලාස් එක සම්බන්ධව ඔයාලව පොඩි දැනුවත් කිරීමක් කරන්න. හරි. ඒතර ළමයි අපි මේ ක්ලාස් එක පටන් ගත්තේ ජනවාරි මාසයේ පළවෙනි සතියේ ඉඳන්. එතකොට අපිත් එක්ක පළවෙනි මාසේ ධම්ම ළමයි සම්බන්ධ වුණා. එතකොට ඒ ළමයි ටික ලස්සනට මේ වැඩ ටික කරගෙන ගියා. හරිද? ඒතර ළමයි අපි ප්ලෑන් එකකුත් දාලා තිබ්බා මේ කොහොමද මේ මාස 6 අපි වැඩ ටික ප්ලෑන් කරලා තියෙන්නේ. ඒකට අනුව ඔයාලට බලන්න පුළුවන් මේ මාස 6 ලස්සනට මේ වැඩපිළිවෙල ඉවර වෙන විදිය. ළමයි එතකොට දැන් එක මාසයක් ඉවරයි ජනවාරි මාසයේ. එතකොට අපිට පටන් ගන්න තියෙන අපේ වැඩපිළිවෙලේ දෙවෙනි මාසයේ. ඒතර දෙවෙනි මාසේ ගත්තට පස්සේ දෙවෙනි මාසේ කියන්නේ පෙබරවාරි මාසෙ. ඒතර පෙබරවාරි මාසේ කරන වැඩ ටික තමයි මම මේ දාලා තියෙන්නේ. හරිද? ඒතර අපි දැන් සතියට ක්ලාස් එක දවස් දෙකක් කරනවානේ. ක්ලාස් එක දවස් දෙකක් කරනවා. එතකොට මේන් ක්ලාස් එකේ අපි කරන්නේ තාපය පාඩම. හරිද? තාපය පාඩම. ළමයි එතකොට අපි ජනවාරි මාසේ මේන් ක්ලාස් එකේ තාපය පාඩමේ ප්‍රධාන කොටස් තුනක් ඉවර කරා. ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය සහ වායු ප්‍රසාරණය. ඒතර අපි පෙබරවාරි මාසේ මේන් ක්ලාස් එක ඇතුලේ මෙන්න මේ කොටස් ටික තාපයට දාලා මෙන්න මේ කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ළමයි මේවා නිකන් තියරි විතරක් නෙවෙයි සාකච්ඡා කරන්නේ අනිවාර්යෙන් පේසුරු පොතේ. ඒ කියන්නේ 1980 ඉඳන් 2020 වෙනකන් තියෙන හැම MCQ එකක්ම හරිද? හැම MCQ එකක්ම සාකච්ඡා කරන ගමන් තමයි මේ කතන්දර ටික තියරි විදියට උගන්වන්නේ. තියරි විතරක් නෙවෙයි ප්‍රශ්න පාස් විභාග ප්‍රශ්න හැම එකක්ම 100%ක්ම හදාගෙන තමයි මේ වැඩේ කරන්නේ. හරි. ඊට පස්සේ ළමයි එක්ස්ට්‍රා ක්ලාස් එක. ඒතර එක්ස්ට්‍රා ක්ලාස් එකේ වැඩ පිළිවෙල ගත්තොත් අපි ජනවාරි මාසේ හරිද? ජනවාරි මාසේ දෛශික ටික සම්පූර්ණයෙන් ඉවර කරා. ඊට පස්සේ චලිතය පාඩම සහ චලිත ප්‍රස්ථාර ටික තමයි අපි ජනවාරි මාසේ එක්ස්ට්‍රා ක්ලාස් එකෙන් කරේ. හරි. එතකොට තමයි අපි පෙබරවාරි මාසේ කරන්න බලාපොරොත්තු වෙන නිව්ටන් නියම බල සමතුලිතතාව ගුරුත්ව කේන්ද්‍රය ඝර්ෂණය කාර්යශක්තිය ඔන්න ඔය වගේ යාන්ත්‍ර විද්‍යාවේ වැදගත්ම කොටස් ටිකක්. හරිද? වැදගත්ම කොටස් ටිකක්. දැන් ළමයි මෙහෙමයි. ඔයාලට චලිතය එහෙම ඕනේ නැහැ. නිව්ටන් චලිතය නැතුව අපිට නිව්ටන් නියම එහෙම ඇත්තම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ජනවාරි මාසේ සම්බන්ධ වුණේ නැතත් පෙබරවාරි මාසේ සම්බන්ධ වෙලා ඔයාලට මෙන්න මේ සෑහෙන්න වටින කොටස් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ අරෙන්න ඔයාලට ඕන නම් ජනවාරි මාසේ රෙකෝඩින්ග්ස් එහෙම ගන්නත් පුළුවන්. ඒ නැතත් මම කියන්නේ අනිවාර්යෙන් ඔයාලට පෙබරවාරි මාසේ ඉඳන් ආවත් මේ කතන්දර ටික අල්ල ගන්න පුළුවන්. හරි. ළමයි එතකොට මම අපේ ගෲප් එකට සම්බන්ධ වෙන ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකට ගෲප් එකට සම්බන්ධ වෙලා ඔයාලට අපේ මාස 6කට අදාළ වැඩපිළිවෙල බලා ගන්න පුළුවන්. හරි. ළමයි එතකොට මේකේ තියෙන වැදගත්කම තමයි අනිවාර්යයෙන්ම ඔයාලට මාස 6ක් ඇතුලේ මේ ෆිසික්ස් සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඒකනේ වැදගත්ම දේ. හරි. ඊළඟ එක තමයි 1980 ඉඳන් 2020 වෙනකන් හැම පාස් පේපර් MCQ එකක්ම ඔයාලට ඩිස්කස් කරලා අපි ඩිස්කෂන් වීඩියෝ එකක් දානවා. එතකොට ඒකෙන් ඔයාලට කරන්න බැරි වෙන හැම ප්‍රශ්නයක්ම හැම පාස් පේපර්ස් ප්‍රශ්නයක්ම ඔයාලට ඒකෙන් බලලා ගොඩ දා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ළමයි මෙතෙන්දී අපි නිබන්ධනත් ඔයාලට ගෙදරටම ඉවරනවා. ඒක තවත් එකක්. ඒ වගේ අනිත් වැදගත්ම කාරණාව තමයි ඔයාලට දැන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා කියන එක ඕන තරම් ක්ලාසස් වලින් කරගන්න පුළුවන් නේ. මෙතන තියෙන වැදගත්ම කතන්දරේ තමයි ළමයි ඔයාව අපි A level විභාගේ දක්වාම මාස 6 දක්වාම ඔයාව මෙන්ටර් කරනවා. හරිද? ඒ කියන්නේ ඔයාව ගයිඩ් කරනවා. ඔයාලා මේ කාලෙදි කරන්න ඕන මොනවද කරන්න ඕන නැත්තේ මොනවද කියලා සම්පූර්ණයෙන්ම අපි ඔයාව ගයිඩ් කරනවා. හරිද? ඔයාව ගයිඩ් කරනවා. මේ වැඩ ටික කරන්න ඕන, මේ වැඩ ටික කරන්න එපා. ඒ කියන්නේ කරන්න ඕන දේවල් සහ කරන්න එපා දේවල් ඒ හැම එකක් සම්බන්ධව ඔයාලා දැනුවත් කරලා පෞද්ගලිකව දැනුවත් කරලා ඒ දැනුවත් කිරීම ටික ඔක්කොම ටික කරනවා. එතකොට ඒක තමයි මේ කෝස් එකේ තියෙන වැදගත්කම. හරිද? කෝස් එකේ තියෙන වැදගත්ම පාර්ට් එක තමයි ඔයාව ඉන්ඩිවිජුවලි ගයිඩ් කරනවා A level exam එක වෙනකන් ඔයා කරන්න ඕන වැඩ ටික සම්බන්ධව. හරිද ළමයි? එතකොට ඔයාලට අපේ වැඩ පිළිවෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් අනිවාර්යෙන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම් WhatsApp මේ group එකේ. සහ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා කියනවා. එතකොට අපි ඔයාව අදාළ ක්ලාස් එකට යොමු කරන්න පුළුවන්. හරිද ළමයි? එතකොට එහෙනම් අනිවාර්යෙන් මේ සම්බන්ධ වෙන්න ක්ලාස් එකට. එතකොට ඔයාලට පෙබරවාරි මාස සම්බන්ධ වුණොත් මෙන්න මේ කතන්දර ටික සම්පූර්ණයෙන් ඉගෙන ගන්න ඉවරයක් කරන්න පුළුවන්. හරිද ළමයි? ඕකේ. එහෙනම් සුබ දවසක් හැමෝටම.